තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද දින සූදානම් වන්නේ බුද්ධ යන්ත්‍රයක් සම්බන්ධව කතා කරන්න අපි කවුරුත් දන්න මේ ඔබට පෙනෙන බෝඩ් එකේ මේ පේන නවග්‍රහ යන්ත්‍රය. නැත්නම් නව ගුණ යන්ත්‍රය කියනවා. ගුණ 9කින් සමන්විත මේ යන්ත්‍රය විශේෂයෙන්ම ග්‍රහඵල සඳහා, එතකොට විනදෝෂ සඳහා, එතකොට සියලුම දේන් ආරක්ෂාව උදෙසා, ඒ වගේම කුඩා දරුවන්ට විශේෂයෙන්ම කුඩා දරුවන්ට විශේෂිතම යන්ත්‍රයක්. ඕනම දරුවෙකුගේ ඕනම ලෙඩ රෝගයකට, ඒ කියන්නේ අපල වෙන්න පුළුවන්, ග්‍රහ දෝෂ වෙන්න පුළුවන්, ග්‍රහ දෝෂ විනදෝෂ වෙනත් වූ බලපෑමක් වෙන්න පුළුවන්. මේ යන්ත්‍රය කිසිම සැකයක් නොහිතා පොරොන්දු පිට කර දෙනු කියන්නේ. පොරොන්දු පිට. ඒ කියන්නේ 100%ම සාර්ථකයි, පොරොන්දු වෙලා කරන්න පුළුවන්. එවන් යන්ත්‍රයක් තමයි මේ නවගුණ යන්ත්‍රය. අද ගත්තහම ගොඩ දෙනෙක් මේ බුදුදහම නැත්නම් බුද්ධ යන්ත්‍ර කාණ්ඩයේ ඔස්සේ දිව යනවා. මොකද මේ යන්ත්‍ර ඉතා ප්‍රබල වගේම ලොකු මහන්සියක් නැතිව, ලොකු වියදමක් නැතිව තමන්ට කරගන්නට පුළුවන් දේවල්. ඇත්තටම සිල්වත් වීම අනිවාර්යයි. බුද්ධ යන්ත්‍ර කාණ්ඩය වැඩ කටයුතු කරන අපේ මහත්මාත්මීන් විශාල පිරිසක් ඉන්නවා. විශාල පිරිසකගේ ආයාචනයේ හේතු කොටගෙන තමා මම අද බුද්ධ යන්ත්‍රය සම්බන්ධව කතා කරන්නට තීරණය කරේ. ඉතින් විශේෂයෙන්ම මේ නවගුණ යන්ත්‍රය ගොඩ දෙනෙක් අතරේ තියෙනවා. නමුත් කරන ක්‍රමවේදයන් විවිධාකාරයි. හැබැයි අත්දැකීමෙන් මට මතකයි මම කුඩා කාලේ ඉඳලම මම මේ ශාස්ත්‍රයට එළඹුණේ ඇත්තටම පාසල් අවධිය ගත්තාම 6 7 8 වගේ වසර මට මතකයේ ඈතට දිවන්නේ 6 7 8 වගේ වසර වලදී තමයි මම මේ ශාස්ත්‍රයට පිවිසියේ. ඒ කාලයේදී මම භාවිතා කරපු දේවල් තමයි මහා බුද්ධ මන්ත්‍රමාලාව, එතකොට මේ නවගුණ යන්ත්‍රය, සීවලි යන්ත්‍රය, රතන යන්ත්‍රය, ජලනන්දන පිරිතත් මම භාවිතා කරා. හැබැයි අක්ෂර වෙනස් කළා මට හරි ගැස්සලා දුන්නේ. ඒ වගේම යන්ත්‍රත් මම භාවිතා කරා. ඉතින් බුදු ගුණ යන්ත්‍ර මන්ත්‍ර තමයි සාමාන්‍ය ඇදුරෙකුගේ මුලින්ම කල යුතු ක්‍රියාදාමය. මන්ත්‍ර ශාස්ත්‍රයේ පිවිසීමට අනිවාර්යයෙන්ම මේ ක්‍රියාදාමයන් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු වෙනවා. ඉතින් මම යන්ත්‍රය ඇඳලා තියෙනවා මේකෙදි. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ වටෙන් වට ෆ්‍රේම් එක. මේ වට ෆ්‍රේම් එක ද්විත්ත රේඛා. හොඳට මතක තියාගන්න වට ෆ්‍රේම් එක ද්විත්ත රේඛා. මේ අනිත් හැම ඉරක්ම ත්‍රිත්ව. ඉරි තුනකින් සමන්විත විය යුතුමයි. ඉරි තුනකින්. මේ හැම එකක්ම අපි එක ඉරකින් ඇඳලා උඩින් සහ යටින් ඉරි දෙකක් නැවත ඇඳීමක් වෙනවා. එතකොට මේ හැම ඉරක්ම, මේක ඇතුළේ තියෙන හැම ඉරක්ම ඉරි තුනකින් සමන්විත විය යුතුමයි. හැබැයි මේ බුද්ධ යන්ත්‍ර අර කියපු යන්ත්‍ර ශාස්ත්‍රයේ පිළිසෙලකට අපි මතක් කරපු නීති රීති පද්ධතියට ඇතුළත්. මේවා ඉරි කැපෙන්න බෑ, ඉරකට ඉරක් කැවෙන්න බෑ. අකුරු මේ බැඳි අකුරු කියන ඒවා බැඳි අකුරු විදිහටම ලියවෙන්න ඕනේ. අනිත් අකුරු දෙකක් තියෙන ඒවා දැන් මෙතන මේ අල්ලා යන්නයි නෝ යන්නයි කියනවා. අල්ලා යන්නයි නෝ යන්නයි. එහෙනම් මේ අල්ලා යන්නයි නෝ යන්නයි බැඳි අකුරු දෙකක් නෙමෙයි ඈඩ් කරලා ලියලා තියෙන්නේ. ඒ දෙක ගෑවෙන්නත් බෑ. ඉතින් ඔය නීති පද්ධතිය ඒ විදිහටම හොඳට ඔළුවට අරගෙන ඇඳගත යුතු වෙනවා. විශේෂයෙන්ම මේ නවගුණ යන්ත්‍රය ඇඳීම සිද්ධ කරන්න ඕනේ. ඇඳීම සහ ජපය සිද්ධ කරන්න ඕනේ පුරපක්ෂයේ සුබ දවසක් වෙන්න ඕනේ. පුරපක්ෂයේ සුබ දවසක් වගේම චන්ද්‍ර හෝරාවකින් තමයි යන්ත්‍රය අඳින්න ඕනේ. චන්ද්‍ර හෝරාවකින් යන්ත්‍රය අඳින්න ඕනේ. හැබැයි චන්ද්‍ර හෝරාවේදී අපි ඒ චන්ද්‍රයා මොන දිශාවේද දිශාගත වෙලා තියෙන්නේ.
ඒක අපිට තත්කාලයෙන් බලන්න පුළුවන්. ඒ දිශාගත වීම බලලා ඒ දිශාවට මූණ දීලා තමයි අඳින්නේ. සමහර විට මරු සිටින දිශාවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එදාට යන්ත්‍රය ඇඳීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ හැම දෙයක්ම රාහු කාලේ මරු සිටින දිශා පුරපක්ෂය වෙන්න ඕනේ, සුබ දවසක් වෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම බලලා තමයි මේ යන්ත්‍රය ඇඳීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ යන්ත්‍රේ ඇඳලා අර පෙර පරිදිම පිනිදියන් සෝදලා කහදියෙන් හොදලා මද පවණි වියලාගෙන කස්තූරි ගෝරෝචන කුංකුමප්පෝ සඳුන් තෙලින් අඹරලා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු කියන ගාථාවෙන් ඒ බෙහෙත් ටික 108 වතාවක් මතුරාගෙන මේ බෙහෙත අනිවාර්යෙන්ම කළු මැදීම සිද්ධ කරන්නේ චන්ද්‍ර දිශාව බලා චන්ද්‍ර හෝරාවකින්ම කළු මැදීම කරන්නේ. මේ හරියට නියම ආකාරයෙන්ම මේ නවගුණ යන්ත්‍රයේ ප්‍රතිඵල ගන්න තමයි මම මේ කියන්නේ. ඕනම කෙනෙකුට මේක හදන්න පුළුවන්. කාන්තාවන් වෙන්න පුළුවන්, පිරිමි පාර්ශවයේ වෙන්න පුළුවන්, වයසක වෙන්න පුළුවන්, කුඩා දරුවෙක් වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කියන වත් පිළිවෙත් ඒ විදිහටම කරලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක අපි ගන්න යන්ත්‍ර හුය මේ දැන් අපි යන්ත්‍රය ඇඳලා කළු ඇඳලා ඔක්කොම කරාට පස්සේ තැඹිලි ගෙඩිය ලස්සනට සල්ස ගන්නවා ගොක්කොල වලින්. මන්ත්‍ර කර්මයේ වගේම දැන් වෙන යන්ත්‍රයක් එහෙම අපි බුද්ධ යන්ත්‍රයක් හදනවා නම් ඇයි තැඹිලි ගෙඩි කියලා සමානවනවා. නැත්නම් තැඹිලි ගෙඩියක් උඩ තමයි මේ යන්ත්‍රය කියන්නේ. බුද්ධ යන්ත්‍රයේ උනත් මන්ත්‍ර තන්ත්‍ර වල යන්ත්‍ර උනත් තැඹිලි ගෙඩිය නෙළුම් මලක් ආකාර ලස්සනට සරසලා එහෙම නැත්නම් ගොක්කොල වලින් වටේට වලල්ලක් ආකාරයකට හරි කමන්නේ සරසලා ඒ මැද මේ යන්ත්‍රය තියෙනවා. ඊට පස්සේ ඔය යන්ත්‍රේ පටලවා ගන්න යන්ත්‍ර හුය සම්බන්ධව කතා කරනවා නම් මේ යන්ත්‍ර හුය නූල් නව කොටක් වෙන්න ඕනේ. කන්‍යා නූල් විය යුතුයි. එතකොට ඒ නූල් නව කොට කන්‍යා නූල් වෙන්නත් ඕනේ. ඒ කන්‍යා නූලක් හදා ගන්නවා කියන එක මම ඊට පෙර සඳහන් කළා තියෙනවා. අවුරුදු 18ට අඩු වැඩි වියටපත් පිරිමියෙකු අතින් දූෂ්‍ය නොවු ගැහැණු දැරිවියක් විය යුතුයි. 18ට වැඩි මෙයා විවාහ වෙලා නැහැ. එහෙනම් මෙයා කන්‍යාවියක් කියලා ඒ යාලා තින්නේ මේ හදා ගන්න ඕනි මේ නූල් ටික. නූල් නෝකට හදා ගන්න ඕනි අවුරුදු 18ට අඩු වැඩි වියටපත් පිරිමියෙකු අතින් දූෂ්‍ය නොවු ගැහැණු දැරිවියක් අතින් තමයි මේ කන්‍යා නූල හදන්නේ. එහෙනම් මේක නූල් නව කොටයි. නූල් නව කොටෙන් මේ යන්ත්‍ර හොය හදාගෙන යන්ත්‍රයේ දවටගෙන මැතිරීම තමයි සිද්ධ කරන්නේ. මතුරන විදිහ කතා කරනවා නම් අනිවාර්යයෙන්ම ගණ දෙවියන් වන්දනාමාන කිරීමක් සිද්ධ කරනවා. ගණ දෙවියන් වන්දනාමාන කරනවා වගේම යන්ත්‍රාසනය තැඹිලි ගෙඩි උඩ තිබ්බා වගේම යන්ත්‍රයේ පංචෝපචාර යහනක් වෙන්න ඕනේ. පංචෝපචාර යහන සම්බන්ධව කතා කරලා තියෙනවා. මේ නාලිකාවේ මුල ඇති නාලිකාවේ වීඩියෝ සම්බන්ධ පොඩ්ඩක් අවධානය යොමු කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට අවශ්‍ය අයට අධ්‍යයනය කරන්න පුළුවන්. පංචෝපචාර යහනේ ගණ දෙවියන් වෙනුවෙන්, සුමන සමන් දෙවියන් වෙනුවෙන්, විෂ්ණු දෙවියන් වෙනුවෙන්, කතරගම දෙවියන් වෙනුවෙන් සහ බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රය වෙනුවෙන් පහන් 7ක් මේ කියපු දෙවි දේවතාවුන් වහන්සේලා සහ ත්‍රිවිධ රත්නය උදෙසා පහන් 7ක් දැල්වීම සිද්ධ කරනවා. මේකෙදි ෆාම් වලින් ඒ වගේ දේවල් භාවිත කරන්න එපා. නැත්නම් තමන් හදාගත්තු අත්පොයි නැත්නම් ගෙදර හිඳගත්තු පොල් වලින් හිඳගත්තු තෙලක් භාවිත කරන්න. එහෙම නැතිනම් ගෙතෙල් නැත්නම් පස්තෙල් වගේ දැල්ලුවා කියලා ගැටලුවක් නෑ. නමුත් තමන් අතින්ම මේකට මහන්සි වෙලා තමන්ම හදා ගන්නවා නම් අත්තෙලක් අනේ ඒක තමයි වැදගත්. ඉතින් ඒ වගේ පහන් 7ක් දැල්වලා අපි මේකේ යනවා මන්ත්‍ර පැත්තට යා යුතු වෙනවා.
එතකොට සර්වදේව දිස්ත්‍රිය තියෙනවා. සර්වදේව දිස්ත්‍රියෙන් 108 වතාවක් දිස්ත්‍රි කරනවා. ඊට පස්සේ විෂ්ණු දිස්ත්‍රියෙන් 108 වතාවක් දිස්ත්‍රි කරනවා. කතරගම දිස්ත්‍රියෙන් 108 වතාවක් දිස්ත්‍රි කරනවා. ඊට පස්සේ තුන් සූත්‍රයෙන් 7 වරක් සත්‍යයනය කරනවා. ඊට පස්සේ සබ්බපාපස්ස ගාථාවෙන් සබ්බපාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා කියන ගාථාවෙන් ඒ ගාථාවේ පදපේලි 4න් පමණ 108 වතාවක් ජප කර ගන්නවා. ඊට පස්සේ සබ්බී පියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු කියන ගාථාවෙන් 108 වතාවක් ජප කරනවා. ඊට පස්සේ තමයි ජපය එන්නේ. මේක මම ජපය මේ මන්ත්‍රය මේක ලියන්න අවශ්‍ය නැහැ. අපි හැමෝම දන්නා බුදු ගුණ සඳහන් ඉතිපිසෝ ගාථාව. ඉතිපිසෝ ගාථාවෙන් 16000 වාරයක් සම්පූර්ණ කරන්න ඕනේ. 16000 වාරයක්. සමහර වෙද මාතෘ කියයි නෑ එච්චර අවශ්‍ය නෑ 108ක් මතරවත් ඇති. ඉතිපිසෝ ගාථාව කියන්නේ ඉතිපිසෝ ගාථා බුදු ගුණ වර්ණනා බුදු ගුණ සඳහන් ගාථාව 3 වතාවක් කියලාම තෙල් ටික සාත්තු කරලා දැම්මත් කෙනෙකුගේ හිසරදයක් පවා හොඳ කරන්න පුළුවන් ඒ තරම් හාස්කම් තියෙනවා මේ ඉතිපිසෝ ගාථාව තුල. නමුත් මේක 16000 වතාවක් ජප කිරීමක් සිද්ධ කරොත් මොනතරම් හාස්කමක් පිරෙයිද තමයි හිතන්න. අපි භාවිතා කරන ඉතිපිසෝ ගාථා 7 වරක් 14 වතාවක් 21 වතාවක් භාවිතා කරපුවාම ඒක ප්‍රතිඵල අපි අත්දැකලා තියෙනවා. එහෙනම් හිතන්නකො 16000 වතාවක් මතුරවුවා මොනතරම් හාස්කමක් රැඳෙයිද මේ යන්ත්‍රය තුල. මේ නවගුණ යන්ත්‍රය තුල මොනතරම් හාස්කමක් රැඳෙයිද. මේකට නවග්‍රහ යන්ත්‍රය කියලා කියනවා සමහරව. මොකද 10න් 9 දෙනාගෙන්ම ඉන්නා වූ මොන හරි කරදර විපත්තියක් එනවා නම් ඒ හැමදේම හොඳ කරන හින්දා තමයි නවග්‍රහ යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් 16000 වාරයක් ජප කරනකොට මුල අපි තුන් සූත්‍රයේ කිව්වා වගේම 8000 පිරෙනකොට 8000 හිදී නැවත තුන් සූත්‍රයෙන් 7 වතාවක් ජප කිරීමක් කරනවා. ඊට පස්සේ 16000 මතුරනවා නම් 16000 හෝ නැත්නම් ලක්ෂ වාරය මතුරනවා නම් ලක්ෂ වාරය හෝ තමන් කැමති වාරයක් තෝරගන්න 16000 පන්නලා ඕනම වාරයක් මතුර ගන්න කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ වෙනකොට ඒ 16000 සම්පූර්ණ වෙන්න 108ක් තියෙනකොට 108ක් ආපස්සට ඇවිදින් ආපස්සට එන තැනේදී එතනදී නැවත තුන් සූත්‍රයෙන් 7 පාරක් ජප කරනවා. ඊට පස්සේ ඉතිරි 108 දාලා ඉවරලා නැවත සබ්බපාපස්ස ගාථාවෙන් 108යි සබ්බීතියෝ විවජ්ජන්තු කියන ගාථාවෙන් 108යි යම් කිංචි චිත්තං ඉදවා හුරන්වා කියන ගාථාවත් යම් දුන් නිමිත්තං අවමංගලාච යම් දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු. ඔය ගාථාවෙන් බුද්ධානුභාවේන විනාශමෙන්තු. ආයත ඔය ගාථා මොලෙන් ආවා ධම්මානුභාවේන විනාශමෙන්තු. ආපව ගාථා මොලෙන් යනවා සංඝානුභාවේන විනාශමෙන්තු. ඔන්න ඔය පලිප්පු ගාථා විදිහට භාවිතා කරන ඔය ගාථා ටික භාවිතා කරනවා. මට අන්නේ පලිප්පු ගාථා සම්බන්ධව කතා කරනකොට අපි මහත්තයෙක් ඊටම පින්වන්ත මහත්මයෙක් මට මතක් කරලා තිබුණා නැවත ගුරුතුමා පොඩ්ඩක් බලන්න ඒ ගාථාව නෙමෙයි නේද භාවිතයට ගන්නෙ අවමංගලංච කියන හින්දා වෙන්න ඇති මම හිතන විදිය නැහැ. පලිප්පු මන්ත්‍ර වලට ඒක භාවිතයට ගන්නවා. නැත්නම් සමහර වෙද මහතුරු රතන සූත්‍රයේ ඔය කියපු යම් කිංචි ඉදවා හුරන්වා කියන ගාථාවේ සිට ඉදිරියට තව ඇඳලා ගාථා 3ක් ලබා ගන්නවා. එහෙම ගන්න අයත් ඉන්නවා. නමුත් මේක කිසි ගැටලුවක් නැහැ. මේක තමයි පලිප්පු මන්ත්‍රය අලංකාරවත් කරන එක. ඉතින් ඊට පස්සේ සිද්ධි මන්ත්‍රයේ විදිහට අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්දාපචායිනෝ කියන ගාථාව 108 වතාවක් මතුරනවා. මතුල්ලා දුන්යල්ලිමක් සිද්ධ කරනවා. අවසාන කුට මන්ත්‍රයේ විදිහට අපි අවසන් කිරීම නැත්තම් පුට කිරීම හිර කිරීම කියනවා. අන්න ඒකට කියනවා අපි ගන්නවා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයන් බලං කියන ගාථාවෙන් 108 වතාවක් හෝ ඊට වැඩි වාර ගන්නවා. මතුරලා මේ අන්තරේ අවසන් කරනවා. පුට කරනවා හිර කරනවා. හිර කරාට පස්සේ
ආයේ එතනින් අවසන්. ඊට පස්සේ යන්ත්‍රය හකුලලා සුබ වේලාවක් ඒ දවසේ සමහරට මේ වැඩ කටයුතු අවසන් වෙනකොට රාත්‍රී කාලය වෙන්න පුළුවන්. රාත්‍රී කාලය එනවා නම් එතනදී බලන්න ටක් ගාලා බලන්න තත්කාලය අරගෙන චන්ද්‍රය කොයි පැත්තද ඉන්නේ? කොයි දිශාවේද? එහෙනම් ඒ දිශාවට මරු ඉන්නවද? මරු ඉන්නවා නම් එතනදී බලන්න එපා. චුට්ටක් වෙනස් වෙනවා. වෙනස් වෙන දවසක් බලන්න. බලලා චන්ද්‍රය අභිමුඛව කියලා කියන්නේ චන්ද්‍රය දිහා බලාගෙන චන්ද්‍ර හෝරාවකින්ම යන්ත්‍රේ පළඳවන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කුඩා දරුවන්ට එහෙම ආයස් හොඳම යන්ත්‍රයක් මේක. කුඩා දරුවන්ට බය නැතුව ජප කිරීම කරලා වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට පළතුරු කැවිලි එහෙම මේකට ගන්නවද නැහැ. මේකට අවශ්‍ය නැහැ. අමුතර බුද්ධ පූජාව කියලා තමයි මේකට ලෑස්ති වෙන්න සවස් කාලයක නම් ඊළඟපස පූජා කරලා පුළුවන් නම් බෝධි වන්දනා කරලා බෝධි පූජාවක් කියන පවත්වලා මේ වැඩේට අත ගහන්න. ඊටම සාර්ථකයි. හදවතින්ම දෙන දේවල් ඊටම සාර්ථකයි. මම මේ ඉස්සලා මේ නවගුණ යන්ත්‍රය දැම්මා. නමුත් ගොඩ දෙනෙක් අහලා තිබ්බා මේක අපහැදිලි නැවත දාන්න කියලා. ඔන්න ඒකටත් හොඳ අවස්ථාවක් වෙනවා. අකුරු ටික බලා ගන්න. යන්න, තියන්න, වායන්න, පියන්න, ගයන්න, සොයන්න. මෙතන බැඳි අකුරුක් තියෙන්නේ තයන්නයි, තායන්නයි. මේක බැඳි අකුරක් විදිහට මෙතන සඳහන් වෙන්නේ. මෙතන අල්ම යන්නයි, බුයන්නයි බැඳි අකුරු මේකට ගෑවෙන්නේ නැහැ. ඊට සයන්න, දා, ති. මෙතන ති කියලා අර අපි ලියන තයන්න බින්දාලවල මෙන්න මේ වගේ චූටි කැල්ල මෙහෙන් දානවා. එතකොට ඒකේ ප්‍රොනවුන්ස් එක වෙනස් වෙනවා, හඬ වෙනස් වෙනවා. ඊට පස්සේ වියන්න, බයන්න. ඊට පස්සේ සයන්න, කුයන්න, අල්ල යන්න, නොයන්න. බැඳි අකුරු නෙමෙයි මේකේ තියෙන්නේ. අකුරු දෙක වෙන වෙනම ලියවෙන්න ඕනේ. ඊට පස්සේ රොයන්න, සුයන්න, රයන්න, බයන්න. ඊට පස්සේ දෙයන්න, මයන්න, පයන්න. මේක බැඳිලා තියෙන එකට. මේක බැඳිලා තියෙන මයන්න, පයන්න. දුයන්න, කයන්න, තයන්න. තයන දෙක එකට බැඳිලා තියෙන්නේ. බැඳි අකුරක් විදියට එකට බැඳිලා තියෙනවා. ඊට පස්සේ අල්ජයන්න, ජායන්න. මේකත් බැඳි අකුරක් විදියට ලියනවා. මේ උඩ මේව දැන් පයන්න ගත්තා නම් ඒ පයන්නෙන් එහා පැත්ත පයන්න ලියනවා. ඒ වගේ මේකත් බැඳි අකුරක්. ඊට පස්සේ දෝ. ඊට පස්සේ අල්මයන්න, මායන්න බැඳි අකුරක්. රියන්න, ලොයන්න, වියන්න, ගයන්න, සායන්න, ගයන්න. වයන්න, සයන්න, අයන්න, තොයන්න, නුයන්න, චයන්න, බුයන්න. ඊට පස්සේ සයන්න, නයන්න. දයන්න, රයන්න, අල්මයන්න, මයන්න බැඳි අකුරක්. අල්මයන්න, මයන්න බැඳිලා එකට බැඳිලා තියෙන්නේ. ඊට පස්සේ වා. ඊට පස්සේ මයන්න, මයන්න, හයන්න බිඳුව. නොයන්න, රයන්න, අල්සයන්න, සායන්න බැඳි අකුරක් විදියට ලියනවා. අයන්න, නයන්න බිඳුව. නම්. ඊට පස්සේ අපි මේ අන්තරයේ මුළු හතරට බෝපත් හතරක් යොදා ගන්න. බෝපත් හතරක්. මේ මුළු හතරට බෝපත් හතරක් යොදා ගන්න. ඒ ඇති මේවට ත්‍රිසුණ්ඩ අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. බුද්ධ යන්ත්‍රයක් බැවි. අනිත් එක තමයි සිංහර ස්තම්භපතේ තමයි මේක අඳින්නේ. සිංහර ස්තම්භපතේ හරි හතරස්. මේක දෙකේ කොලේ ඇඳලා අපිට කරේ පළ දෙන්න පුළුවන්. ඒ වගේම මේ නවගුණ යන්ත්‍රය ওই ජප කරන මොහොතේදී ලොකු යන්ත්‍රයක් විදියට 4 7 ඔය වගේ ලොකු යන්ත්‍රයක් විදිහට එක සුබ පළලෙස හදලා ගන්න ඕනේ. දැන් 4 ගත්තත් 5 ගත්තත් ඒක සුබයි. මොකද දිග වගේම පළල සමාන වීම. එහෙනම් ඒක අරගෙන ඊට පස්සේ අපි ෆ්‍රේම් එකක් හදලා මේ යන්ත්‍රය ඇතුළට දාලා ඉස්සරහින් කණ්ණාඩියෙම දාලා ඔන්න වන්දනාමාන කරනවා. මතක තියාගන්න මේ වගේ යන්ත්‍රයක් නැත්තම් බැඳ පුදා ගන්නා යන්ත්‍රයක් කිසිම මොහොතක ඉදිරියෙන් ආවරණය කරන්න එපා. කණ්ණාඩි දාලා ආවරණය කරන්න එපා. එතකොට මේකේ තියෙන ප්‍රබලත්වයේ රැස් විහිදීම රැස්වලල්ල එළියට ලබා දෙන්න හැකියාවක් නැතුව යනවා. ඒ නිසා ඉස්සරහා එහෙම ආවරණය කරන්න එපා. මේකට උඩින් ඕනනම් පොඩි තිර කෑල්ලක් හදලා ඉවරලා තිරේ දාන්න අපිට වඳින පුදන වෙලාවට තිරේ මෙහෙම ඔතවලා උඩින්
රඳවණයක් තියාගත්තා රැඳුවා. ඊට පස්සේ මේක පහන පත්තු කරලා හඳුන් දුරු දල්වලා වන්දනාමාන කරනවා. වන්දනාමාන කරලා පහන නිමුණට පස්සේ අපිට අර තිරයටක් දාලා දාලා වහල් දාන්න පුළුවන්. ඉතින් ඕක තමයි නවගුණ යන්ත්‍රය. මේ සම්බන්ධව මීට පෙරත් මම කතා කරලා තියෙනවා. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත නැවත මේක සම්බන්ධ කරන්නට සිද්ධ වුණා. මොකද මේ සම්බන්ධව හරි විස්තරානුකූලව නැති වෙන්න ඇති. එහෙම නැත්නම් ඒ යන්ත්‍රය අපැහැදිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කරන ක්‍රමවේදයන් අපැහැදිලි වෙන්න පුළුවන්. මම හිතනවා අද දවසේදී මම මේ කියලා දීපු දේ හොඳට පැහැදිලි වෙන්න ඇති. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මේක තව කෙනෙකුට බලන්න පුළුවන් ෂෙයා කරන්න. එතකොට තවත් අය මේකත් එක්ක එකතු වෙලා මේ බුද්ධ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය සහ මන්ත්‍ර යంత్ర තන්ත්‍ර ශාස්ත්‍රයත් වැළඳගෙන සමාජයට මෙහෙවරක් ඉටු කරાવી. ඉතින් ඔබට තියෙන්නේ මේ එවන වීඩියෝ එකක් හෝ නාලිකාවේ ලින්ක් එක අරගෙන එහෙම නැත්නම් නාලිකාවේ තියෙන වීඩියෝ එකක් හරි කමන්නේ තමන්ගේ Facebook පිට තුල, Facebook තුල, WhatsApp group තුල, Instagram තුල එහෙම TikTok එකේ උනත් ප්‍රශ්නයක් නැහැ. ෂෙයා කරපන් තව කට්ටිය එකතු වෙවි. හරි අපි එමනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි.